ආයුබෝවන් B positive වේදිකාව තුළින් අද අපි සාකච්ඡා කරන්නේ මේ රටේ අද්විතීය අග්‍රගණ්‍ය කලාකරුවෙක් සමග. එක් අතකින් ඔහු කලාකරුවෙක්. අනිත් පැත්තෙන් ඔහු අධ්‍යාපනඥයෙක්. තවත් පැත්තකින් ගත්තාම තවත් මානකින් ගත්තාම එතුමා මේ රටේ කෘතහස්ත දේශපාලඥයෙක්. අපි බලමු ඔහු කවුද කියලා. නමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන. බන්දුල ගුණවර්ධන මහත්මයා ආයුබෝවන්. දේශපාලඥයෙක් හැටියට ඔබතුමා ඕන තරම් කතා කරලා ඇති. අපි කතා කරමුද කලාකරුවෙක් හැටියට කොහොමද ඔබතුමාගේ ප්‍රවේශය? ඔව් බුදිත අපේ කලා ක්ෂේත්‍රයේ මම වාණිජ්‍ය මූල්‍ය ව්‍යාපාර පරිපාලනාන්ති විෂය අනුබද්ධ දෙයට අතිරේකව අපි පාසල් අවදී සිට යොමු වුණා මේ සෞන්දර්යයට කලා ක්ෂේත්‍රයට. ඒකට යොමු වීම සඳහා බලපෑපු ප්‍රධානම සාධකයක් තමයි මම උසස් පෙළ හැදෑරුවේ කොළඹ හැව්ලොක් ටවුන් ලුම්බිනි මහාවිද්‍යාලයේ. ලුම්බිනි හැමෝම දන්නවා. ලුම්බිනිය කියන්නේ මේ රටේ සියලුම කලාකරුවන්ගේ මහගෙදර බවට පත් වෙලා තිබුණේ කාලේ. නාට්‍යකරණයේ රංග කලාව පිළිබඳව මහා ප්‍රවීණයන් සියලු දෙනාම තමන්ගේ නාට්‍ය එළිදැක්ුවේ මුවරත් තිබ්බේ සියල්ල කලේ ලුම්බිනි. මොකද ලුම්බිනි රංගහල බාලව හිටපු පැට්‍රික් අයියා බාලසූරිය කියන දෙන්න හවස් වුණාට පස්සේ මේ ලුම්බිනි ශාලාව පිරුණාට පස්සේ අපි ශිෂ්‍ය නායකයන්ට අපි පාසල් නිම වෙලා පාසලේම රාත්‍රී වෙනකම්ම අධ්‍යාපන කටයුතු කරනවා. නාට්‍ය දවස්වලට අපිට කියනවා 6:00ට විතර ශාලාව පිරුණාට පස්සේ එනවලා බලනවා මේ නාට්‍යයක් තියෙනවා. දුන්නදුනුගමි ඒකාධිපති සිංහබාහු මනමේ බලන්න කියලා අපිට ඒ තුල ඊටම විශාල මට ඇති වුණා මේ කලා ක්ෂේත්‍රයේ පිළිබඳ පුදුම ආදරයක් ආස්වාදයක්. සමහරවිට ඔබ උසස් පෙළ විභාග කොයි අවුරුද්දද ලියන්නේ නැත්තේ? මම හිතන්නේ 74 වර්ෂයේදී. 74 වර්ෂයේදී පාසලෙන් වඩාම විශිෂ්ට විදියට සමත් වුණේ මම උසස් පෙළනේ. මම සාමාන්‍ය පෙළට උගන්වනවා. උගන්වනකොට සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න දරුවෙක් නිදි කරා වැටෙනවා. ඉතින් මම ඔහුට කතා කරලා ඇහුවා පුතා මොකද මේ නිින්ද යන්නේ කියලා. ඒක විවස මං ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකාධිපති නාට්‍යයේ ඇක්ට් කරනවා. ඉතින් මට ඉස්සෙල්ලා දවසේ රෑ නාට්‍ය කරලා ආපුවාම පොඩ්ඩක් නිින්ද යනවා කියලා මෙයා කිව්වා. ඒ තමයි වික්ටර් රාමනායක. ඔබ ධර්මසිරි අඳුරගත්තේ කොහොමද? එතකොට වික්ටර් රාමනායක තමයි ධර්මසිරි හා මාව මුණ ගැස්වනු ලැබුවේ. ඒකාධිපති නාට්‍යයේ වික්ටර් රංගපාමින් සිටපු නිසා ඒකාධිපති නාට්‍ය ධර්මසිරිය නිෂ්පාදනය කළා ඉතා ජනප්‍රිය නාට්‍යයක් විදියට වේදිකා ගත වෙමින් තිබුණ නිසා අපි දෙන්න මුණ ගැසුවා. ඒ කාලේදී ධර්මසිරි රබර් පාලන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවය කරනවා. බන්දුල ගුණවර්ධන කියන සිනමාකරුවා සමහරලාට මුලින්ම බිහි වෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායකගේ චිත්‍රපටයකින් වෙන්න තිබුණා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. ඒ කතාවක් ටිකක් රසවත් කතාවක් ප්‍රවේශයක් ගන්න හොඳ කතාවක්. සර් මොකක්ද එතන උනේ? එතන උනේ හංසවිලක් තිරනාටකයේ ලියලා ඔක්කොම හදන්න කතා කරගෙන මට මේක නිෂ්පාදනය කරන්න විශාල ඕනකමක් තිබුණා. ඒ වෙලේ මගේ ළඟ තිබුණා මහජන බැංකුවේ ධන ආයෝජන කියලා ගිණුම මාස්පතා මුදල් ඉතුරු කරන. ඒ වගේම මොරිස් 1100 කියලා 10 ශ්‍රී මෝටර කාර් එකක් මම ඒකට අරන් තිබුණේ. මම ප්‍රථමයෙන් ගත්තේ ස්කූටර් එකක් ලැම්බෙට්‍රා කියලා. ඊට පස්සේ මෝටර කාර් එකක් අරන් තිබුණේ. ඒ කියන්නේ වැඩ කරලම. ඉතින් එතකොට මේ දෙක තියෙන නිසා මේකට මුළු චිත්‍රපටයේ නිෂ්පාදන වියදම 1,50,000යි. සීට් කැපිටල් එකක් නැතිකම තුල ඒ බැරි වුණා මට. ඊට පස්සේ ධර්මසිරිට ටවුන් හෝල් එකේ බේකවුස් අයිති මහත්මයාගේ කාරුණික අනුග්‍රහයක් ලැබිලා තමයි හංසවිලක් මහා විශාල ලෙස සිංහල සිනමාවේ කතාබහට ලක් වෙන නිර්මාණය එළි දක්වන්න පුළුවන්කම ලැබුණේ. ඊට පස්සේ ඔහුට ජාතික චිත්‍රපට සංස්ථාවේ ණය අරමුදලක් යටතේ තුන්වෙනි යාමේ හොඳම තිර රචනයට තුන්වෙනි යාමේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න මුදල් දීලා තිබුණා.
නමුත් ඒ චිත්‍රපටි ඉතාම සිනමාත්මකව තාක්ෂණික වශයෙන් ඉතා දියුණු තලයකට ගිහිල්ලා කිරීමට යාමෙන් ඒ මුදල ප්‍රමාණවත් වුණේ නැහැ. ඉන්දිරා ජෝග්ලස් එහෙම රඟපාපු මේ හත්තිටුවේගම එහෙම හිටපු ඉතාම හොඳ ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ විශිෂ්ටතම සංගීතයක් තියෙන සිනමා කෘතියක් මේ තුන්වෙනි යාමේ. ඉතින් මේක නතර වෙලා තියෙන අවස්ථාවේදී මම ප්‍රථම වතාවට මුදල් යොදවලා සහාය නිෂ්පාදක කියලා එයට මැදිහත් වෙලා තුන්වෙනි යාමයේ එළියට ගැනීම සඳහා ප්‍රදර්ශනය කරවන්න පුළුවන්කම ලැබුණා. මේ යුගය සිනමාවේ අලුත් අත්හදා බැලීම් පර්යේෂණ ඒ වගේම මේ සිනමාවේ නවතාවෙන් යුතු නිර්මාණකරුවන් බිහිවෙන යුගයක්. අලුත් අය ධර්මසිරි බණ්ඩාරනායක බිහි වුණා. ඒ වගේම තවත් සයිමන් නවගත්තේකම වගේ වසන්ත ඔබේසේකරලා වගේ සිනමාකරුවන් මේ සිනමාවේ දැවැන්ත විදියට මේක ඇතුළට ප්‍රවේශ වෙලා පෙළහර පාන්න පටන් ගත්ත කාලේ. ඔබ හඳුනා ගන්නවා සයිමන් නවගත්තේකම. ඔව් මම සයිමන්ව හඳුනාගන්නේ ඔහුගේ කෘති තුලින්. මම සුදිලාගේ කතාව නවකතාව කියවලා තිබුණා. මට හිතුණා මම උගන්වන විෂය වාණිජ්‍ය හා මුදල් වෙළඳපොළ ක්‍රමය තුළ ඉතාම සාර්ථක චිත්‍රපටික නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා වගේම එහි තියෙන හරාත්මක බව 56 සමාජ ආර්ථික පරිවර්තනය තුළ ගම්වල මිනිසුන්ගේ ජීවන රටාවන් වෙනස් වෙලා වෙළඳ ග්‍රහණයට ශ්‍රී ලංකා ආර්ථිකයේ අසුවෙන හැටි පිළිබඳ ඉතාම ගැඹුරු දේශපාලන අර්ථකථනයකුත් තියෙනවා සුද්දිලේ කතාව. චිත්‍රපටිය ඇතුලේ. ඒ නිසා සයිමන් එක්ක කතා කරලා අපි ඔහුගේ තිරනාටකය ධර්මසිරිලා මේ ඔක්කොම එකතු වෙලා හදලා එතකොට මට පුළුවන්කම තිබුණා මහජන බැංකුව නැතුව එහෙම නැත්නම් බැංකු ක්‍රමයේ නැතුව මගේ මුදල් වලින් මේ සිනමා නිර්මාණය කරන්න. 80 දශකයේ. ඔව් 80 දශකයේ දවස් 150ක් විතර නොකොඩවා හැම දර්ශනයක්ම පිරීලා. දැන් සමහර දවසට එනවා බලන්න බෑ, දෙවෙනි දවසෙත් එනවා, තුන්වෙනි දවසේ තමයි බලන්න පුළුවන් වෙන්නේ. එහෙම ලොකු පිපිදීමක් ඇති කරන්න පුළුවන් වුණා සුද්දලෑ කතාවට. ඒ වර්ෂයේ සම්මාන රාශියක් ලැබුණා. හොඳම චිත්‍රපට නිෂ්පාදකට හිමි සරසවි සම්මානය පළවෙනි වතාවට මට හම්බුණා. ඒ වන විට මම විවාහ වෙලා නැහැ. සුද්දලෑ කතාව හදලා හොඳම චිත්‍රපට නිෂ්පාදක විදියට තමයි මම විවාහ වුණේ. විවාහයට සම්බන්ධයක් තියෙනවද ඒ විවාහයත් එක්ක? නෑ කිසිම සම්බන්ධයක් නෑ. මොකද මේ එතකොට මම මේ අවුරුදු ගණනාවක් විතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඔබතුමාට මේ විවෘත ආර්ථිකය 1977 අලුත් ආණ්ඩුව ඇවිල්ලා මේ රටේ ආර්ථිකය වෙනස් කරනවා, සමාජ ක්‍රමය වෙනස් කරනවා, දේශපාලන ක්‍රමය වෙනස් කරනවා. ඒත් එක්කම විවෘත ආර්ථිකය ඇති වෙනවනේ. ඒක ඇතුලේ ඔබට අලුත් උත්තේජනයක් ලැබුණාද? බොහොම ලේසි දේ තමයි පිටරටින් මොනවාරි බඩු ගෙනල්ලා වැඩි ගාණක් තියාගෙන විකුණලි වෙලා තව බාණ්ඩ ගේන එක ආනයන අපනයන කරලා ව්‍යාපාර කරන එක. මගේ එහෙම අරමුණක් තිබුණේ නැහැ. මේ සිනමාවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජය ගන්න, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දෙවන්තෙක් වෙන්න. මට අරමුණක් තිබුණේ ඒ දවසේ ඉඳන් මේක මේ සිනමාව අදෘශ්‍ය අපනයනය. කියන්නේ නොපෙනෙන ආයෝජනය. අස්පෘශ්‍ය අදෘශ්‍ය අපනයනය. දෘශ්‍ය අපනයන තමයි තේ රබර් පොල් මැණික් අනික් වගේ දේවල් අපනයනය කළාම ඒක දෘශ්‍ය අපනයන. මේක අදෘශ්‍ය අපනයනයක්. අදෘශ්‍ය අපනයනය අතින් ඉතා විශාල කාලයක ඉඳන් ලෝක වෙළඳපොළ ජය අරන් තිබුණ ඉන්දියාව. ඉන්දියාවේ විශාල මේ සිනමා පට නිර්මාණය කළා. ඒවා ලෝකයේ හැම රටකම විවිධ භාෂාවන්ගෙන් හින්දි භාෂාවෙන් පමණක් නෙමෙයි අලෙවි වෙන තත්ත්වයක් තිබුණා. මට ඒ කාලේ ඉඳන්ම අදහසක් තිබුණා අපේ රටේ නිර්මාණකරුවන්ගේ තිබෙන දක්ෂතා, කුසලතා, හැකියාවන් සහ ඔවුන්ගේ ශක්තියින් නිසි ලෙස උපයෝග කරගත්තොත් අපිට ජාත්‍යන්තර වෙළඳපොළක් ජය ගන්න පුළුවන්. දැන් සුදුලේ කතාවත් හදලා මම ඉස්සෙල්ලාම රටකට ගිහිල්ලා තියෙන්නේ කයිරෝ ඊජිප්තුවේ.
සිනමා උළෙලට ගිහිල්ලා අපි සුද්දලෑ කතාව පෙන්නුවා. ඒ කාලේ පණිවිඩයක්වත් අරින්න ක්‍රමයක් නැහැ. ටෙලෙක්ස් එහෙම ඒවෙන් තමයි පණිවිඩ එහෙම හුවමාරු වෙන්නේ. එහෙම කාලෙකත් මම ඊජිප්තුවට ගිහිල්ලා මේ සුද්දලෑ කතාව පෙන්නුවා. මගේ අදහසක් තිබුණේ සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තබලා විදේශ විනිමය ආදායම් උපදවන රටේ නිබවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂයේ ඉතුරුන් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්යන්ට හොඳ ඉන්දියාව වගේ බලපෑමක් කළ හැකි කර්මාන්තයක් බවට පත්වෙන එකට උදව්වක් කිරීම තමයි මගේ තිබුණ අරමුණ. මම හිතන්නේ පරාක්‍රම නිරයල්ල සිනමාවට ගේන්නෙත් ඔබතුමා ඒ ආකාරයට වෙන්න ඕන. සාමාන්‍යයෙන් සාමාන්‍ය චිත්‍රපටි නිෂ්පාදක නොකරන දෙයක්. යමක් කරලා සාර්ථක වෙච්චම සාර්ථක වෙච්ච එක්කෙනාට චිත්‍රපටියක් හදන්න දීලා ඒකෙන් තමන් කීයක් හරි වැඩිපුර හොයාගන්න තමයි සාමාන්‍ය මිනිස්සුયો නිෂ්පාදන කටයුත්තේ යෙදෙන්නේ. මම ඊට වඩා වෙනස්ම ව්‍යවසායකයෙක් අධික අවධානමක් තියෙනවා මීට පෙර කවදාවත් චිත්‍රපටියක් හදපු නැති කෙනෙක්ට චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න දෙන එක. ඉතින් මම ඒ අවධානම වැඩියෙන්ම දරලා තියෙන ලංකාවේ නිෂ්පාදකයා මම හිතන්නේ. මම ඒ අනුව පරාක්‍රමට බබම බලෙන් කියලා ඔබට මේ කල හැකිමයි කියලා. මේ තිරනාටකයේ දීලා චිත්‍රපටියේ බලහත්කාරයෙන් වගේ තමයි සිරිමැදුර මේ අධ්‍යක්ෂණය කරන්න ඔව්ව පොළඹවා ගත්තේ. චිත්‍රපටියේ මම හිතන්නේ තිරනාටකයේ සයිමන්ගේ තිරනාටකයේ බොහෝ දේවල් අධ්‍යක්ෂකවරයා වෙනස් කරගන්නවා සයිමන්ගේ තිරනාටකයේ. සයිමන් නිතරම කැමති වුණා මට තිබෙන මේ සිනමාවේ උනන්දුව නිසා ඔහුගේ කෘති දෙන්න. ඊට ඉස්සර සයිමන්ගේ කිසිම පොතක් සිනමාවට නැගිලා තිබුණේ නැහැ. ඒත් එක්කම ඔබ අයෝම ගැනත් කිව්වොත් හොඳයි. ඊට පස්සේ තුන්වෙනි සිනමා නිර්මාණයක් කිරීමේ වගකීම මම පරාක්‍රමට දෙන්න හිතුවා. මොකද දෙනගම සිරිවාදන කියන පුවත්පත් කලාවේ අපේ පත්තරේ හිටපු කෙනෙක්. ඔව් ඊටාම සත්‍ය කතාවක් ඇසුරෙන් ලියලා තිබුණා පුවත්පතේ කොටස් වශයෙන් පළ වුණා. ඒ කතාව මේ අයෝම චිත්‍රපටියත් නිෂ්පාදනය කිරීම අපි පරාක්‍රමට බාර දුන්නා. පරාක්‍රම ඒ චිත්‍රපටියත් ජැක්සන් ඇන්තනි සුවර්ණ මල්වාරච්චි ජැක්සන්ට එහෙම ප්‍රථමයෙන් සම්මාන හිමි වුණේ ඒ චිත්‍රපටියට. එයත් සාර්ථක වුණා. ඒ අවධිය වන විට හැබැයි LTT ත්‍රස්තවාදී ක්‍රියාවලින් රටේ ඉතා විශාල ලෙස වැඩි වෙලා තිබුණා. කොළඹ නගරයේ බෝම්බ පිපිරි. සිනමා ශාලාවල් රාත්‍රී දර්ශන නවතා දැමුවා. යනාදිය නිසා සිනමාවට ඒ කාලයේ අසුබ කාලයක් බවට පත්. මොකද මට මතකයි රීගල් සිනමා ශාලාවේ අයෝමා පෙන්නකොට දුවපල්ලා මේ පොලිසියෙන් පැනලා කියලා වගේ කෑ ගහගෙන ස්වර්ණ එළියට යනකොට එහෙමම මිනිස්සු කෑ ගහගෙන යන කොළඹ බෝම්බය පොපුරලා. ඉතින් ඒ වගේ තත්ත්වයේ තුල ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට එන එක නතර වීමේ ප්‍රවණතාවයක් ඇති වෙච්ච නිසා අර තුන්වෙනි යාමයේ සුද්දලාගේ කතාව සිරිමැදුර අයෝමා ආපු ගමන මගෙත් ටිකක් බ්‍රේක් ගන්න වුණා. දැන් මේ සිනමාවේ යම්කිසි සාර්ථකත්වයක් ඉහළ සාර්ථකත්වයක් යම්කිසි කියන්න හොඳ නැහැ. ලබාගෙන ඉන්න බන්දුල ගුණවර්ධන කියන සිනමා අර්ථපතියා මෙතෙන්දී මං හිතන්නේ තමන්ගේ ප්‍රවේශ මාර්ගය දෙකඩ කරනවා වෙනස් කරනවා. ඔහු මේ රටේ ජනප්‍රියම ආර්ථික විද්‍යාව සහ ඒ කලාව ඒ ශාස්ත්‍රීය ගුරුවරයෙක් විදියට ප්‍රචලිත වෙලා ඉන්නකොට සිනමාකරුවෙකු විදිහටත් ප්‍රචලිත වෙලා ඉන්නකොට මෙතුමා ප්‍රවේශ වෙනවා තවත් මාර්ගයකට දේශපාලනයට. අපි දේශපාලනය ගැන අද කතා කරන්නේ නැහැ. නමුත් ඔබතුමාට මේ සිනමාත්මක ගමන බ්‍රේක් ගැහිමක් වගේ දෙයක් වුණා. එහෙම නැත්නම් අතරමඟ නතර කරන්න සිද්ධ වුණා වගේ දෙයක් වුණා නේද මේ දේශපාලන නිසා? ඔව් අවශ්‍යයෙන්ම සිනමා ගමන පමණක් නෙමෙයි. මමට මේ සමාජය විසින් උගන්වලා තියෙන විෂය ව්‍යාපාර පරිපාලනයනේ. බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් වල පන්ති සාමර්ථ්‍ය සහිත උපාධාරයෙක්. එතකොට මට අලුත් දේවල් නිර්මාණය කිරීම පිළිබඳ මගේ ඇඟ ඇතුලේ තියෙන දේට විශ්වවිද්‍යාලයෙන් එකතු කරගත්ත දේත් එක්ක මට විශාල ව්‍යාපාර ප්‍රමාණයක් කරන්න තිබුණා. ඒ සියල්ල මම කැප කළා 2000 පස්සේ
2000 වෙනකම් කළා. 1989 මම පාර්ලිමේන්තුවට තීරණ පත් කළා. මම මහන්සි වෙලා දඟලලා නෙමෙයි. මගේ හිටපු ශිෂ්‍යයෝ තමයි මාව පාර්ලිමේන්තුවට යව්වේ 1989. ඉතින් විපක්ෂයේ ඉන්න කාලෙදී වෙන ඒවා කරන්න පුළුවන්. විපක්ෂයේ ඉන්න කාලේ ක්ලාසස් කරන්න පුළුවන්, පොත් ලියන්න පුළුවන්, චිත්‍රපටි හදන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. නමුත් 2001 ඉඳන් මම රටේ වෙළඳ වාණිජ්‍ය සම්පකාර සංවර්ධන ඇමතිවරයා විදියට, සමහර අවස්ථාවලදී රටේ අධ්‍යාපන ඇමති විදියට, සමහර වෙලාවදී උසස් අධ්‍යාපන ඇමති විදියට, සමහර වෙලාවට ජනමාධ්‍ය, සමහර වෙලාවට මහා මාර්ග ප්‍රවාහන විවිධ ඒවා පූර්ණ කාලීනව කටයුතු කරන්න සිද්ධ වීම නිසා අනිත් ඒවා ඔක්කොම නතර වුණා. කිසිම දෙයක් මගේ වත්කම් දේපල වැඩි වෙලා නැහැ. මොකද එතකම් වැඩි වෙච්ච දේවල් ටික තියෙනවා. ඔබතුමාගේ මම හිතන්නේ මේ සිනමාත්මක ගමන විතරක් නෙමෙයි මේ ඔබතුමාගේ ව්‍යාපාර පැත්ත ව්‍යාපාරයක් කියලා කියන්න බෑ ළමයින්ට උගන්නන එක. නමුත් ඒ තුලින් ඔබට මුදල් ලැබුණා. ඊට අතිරේකව අපි තමයි ප්‍රථම වතාවට මේ අපේම කියලා ගත්ත දේපොළවල අපේම කියලා ගොඩනැගිලි සහිත පාසල් සසෙක්ස් එකේම හදලා තියෙන පළවෙනි වතාවට මම. ඉතින් ඒක නිසා ඒ කාලේ වෙනකොට අපිට මට මගේ දරුවන්ටත් ඉස්සරහා પરම්පරා කීපයකටත් ප්‍රමාණවත් ධනයක් වත්කම් ප්‍රමාණයක් මම රැස් කරලා තිබුණේ. ඉතින් ඒක තුල සිනමාවේ ගමනත් ඒ අනිත් දේපොළ වත්කම් වැඩි කර ගැනීමේ ගමනත් නතර වුණා. මේ අමාත්‍යාංශ බාර ගැනීම කරනකොටගෙන මම එතන ඉඳන් හිතුවා මම කොහොමද හිතාගෙන හිටියේ 1975 ඉඳන් 2000 වෙනකම් අවුරුදු 25ක් මුදල් ලිපීම, ආර්ථිකයේ ගොඩනැගීම, මේ පෞද්ගලික පිරිවැය, පෞද්ගලික ප්‍රතිලාභ සඳහා වැඩ කිරීම කරන බව. ඊට පස්සේ මම හිතාගෙන හිටියේ 2000 ඉඳන් 2025 වෙනකම් පූර්ණ කාලීනව රට වෙනුවෙන් වැඩ කරන බව. 2025න් පස්සේ මම හිතාගෙන හිටියේ විවේකීව ඉන්නවා කියලා. නමුත් එහෙම විවේක ගැනීම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. පරිපාකයට පත්වෙච්ච කලාකරුවෙක් විදියට ගෙදර විවේකීව නිකන් ඉන්නවට වඩා අර සිනමාවේ නතර කරපු තැනින් පටන් අරන් තව ගමනක් යන්න ඉඩ තියෙනවා. ඔව් අපි දැන් එහෙම නිකන් ගෙදර ඉන්න බෑ මට. මොකද මම දැන් ආපහු සරයක් කැලණිය විශ්වවිද්‍යාලයේ තවත් ආචාර්ය උපාධියක් කරනවා අනගාരിക ධර්මපාලතුමාගේ ආර්ථික චින්තනය පිළිබඳ පර්යේෂණය. ඒකට මම මහන්සි වෙනවා. ඒකට මම දඹදිව ගිහිල්ලා ඉන්දියාවේ බුද්ධගයාවල, සාරනාත්වල, කෞතුකාගාර, කල්කටාවල ධර්මපාලතුමාගේ දිනපොත්, බුද්දිස්ට් ජර්නල්, විවිධ පොත්පත්, ලිපි ලේඛන යනාදී ඒ පර්යේෂණය සඳහා යොදාගෙන ඉන්නවා. ඉතින් ඒක කරනවා. ඊට පස්සේ තව අලුත් ඒ අතරතුරදී මම දේශපාලනය කරන අතරතුරදී මට හිතුණා රිචඩ් සොයිසර් ඝාතනය පිළිබඳ චිත්‍රපටයක් කරන්න විපක්ෂයේ භූමිකාව කරනකොට අමාත්‍ය දුර දරන්න නැති වෙච්චාම යහපාලන ආණ්ඩුව තියෙන කාලේ නිලේන්ද්‍ර දේශප්‍රිය සමග අපි ස්වර්ණමල්ලවආරච්චිගේ ඉල්ලීම උඩ ඇයට මනෝරාණි සරවණමුතු මැතිනිය කියපු දේ අනුව රිචඩ් සොයිසර් ඝාතනය පිළිබඳ වෙනම තිරනාටකයක් හදලා රාණි තිරනාටකේ නෙමෙයි වෙනස් තිරනාටකයක් හදලා අපි ඒක සඳහා මුදල් ගෙවලා ඊට පස්සේ නළු නිලියන්ට අත්තිකාරම් ගෙවලා එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුහුරත් දවසටත් ඇවිල්ලා චිත්‍රපටියක් පටන් ගත්තා. මේ දැන් ඔය රාණි කියලා ආපු චිත්‍රපටිය රිචඩ් සොයිසර් ඝාතනය සම්බන්ධයෙන් තමයි ඒක පටන් ගත්තේ. එතකොට අපි යුද්ධේ නිම වුණාට පස්සේ යහපාලන රජයේ විසින් අපිට ඒ සඳහා පොලිස් ඇඳුම්, පොලිස් ජීප්, රථ පොලිසිය ආයුධ යනාදී පාවිච්චි කරන්න ඕනේ. අපි ඒ සඳහා අවසරය ඉල්ලුවා. ඒ අවසරය ඉල්ලන්නේ නැතුව කරන්න තිබුණේ. අවසරය ඉල්ලීම නිසා ඒ චිත්‍රපටිය කෙසේවත් නිෂ්පාදනය කරන්න බෑ කියලා තහනම් කළා. ඒ කඩාන වෙනවා. එහෙම ඉන්නකොට මගේ
පුරාණ ශිෂ්‍යයෙක් අපේ සරත් කොතලාවල මට ඇවිල්ලා කිව්වා සර් මමයි මේ කුමාරදින බාදුවයි හොඳ තන්නා රතිරගා කරලා තිබුණේ ඒගොල්ලෝ තින නාටකේ මෙහෙම තින නාටකයක් තියෙනවා මේක චිත්‍රපටයකට කරමු කියලා. මං කිව්වා දැන් මගේ එහෙම චිත්‍රපටි කිරීමේ අදහසක් නැහැ. ඕගොල්ලන්ට උදව් කරන්න මම කැමතියි. මේ අවම පිරිවැයක් යටතේ මේ චිත්‍රපටියක් හදන්න තිර නාටකයේ ගෙනල්ලා පැහැදිලි කරන්න කියපුවාම ඒක කරන විදිය පැහැදිලි කළාම මම කිව්වා මේක වෙන කාටවත් දීලා අධ්‍යක්ෂණය කරන්න ඕනේ නැහැ. ඔය දෙන්නටම මේක කරත හැකි. අපි හැදුවා ද නිවුස් පේපර්. ඒක ඉතා විශාල වශයෙන් මං හිතන්නේ අපි කරපු ඒවැන් අවදානම් සහිතව ගත්ත අර තීරණවල අග්‍රඵලය වෙන්නේ ඒක මොකද ඒ අන්තර්ජාතික වශයෙන් ඇමරිකාව එංගලන්තය ඉන්දියාව විවිධ රටවල් වල රුසියාව වැනි භාජනය වුණා පමණක් නෙමෙයි 13 වෙනි අන්තර්ජාතික බැංගලෝර සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටි නිෂ්පාදකට හිමි ඇමරිකන් ඩොලර් 6000ක් ලැබෙන්න තිබුණේ මට. ඔවුන් දෙදෙනාට මම එලෙසින් චිත්‍රපටියක් දීලා ඔවුන් අධ්‍යක්ෂකවරු ලෙස ලෝකෙට ගිය නිසා මේ වෙනකොට අලුත් චිත්‍රපටි දෙකක් ඔවුන් හදනවා වෙනම. මම නෙමේ වෙන නිෂ්පාදකයෝ ඔවුන්ට අත දීලා තියෙනවා තව හදන්න. එහෙම තමයි කර්මාන්තයක් දියුණු වෙන්නේ. දැන් ඔබතුමා ද නිවුස් පේපර් චිත්‍රපටයට පස්සේ තවත් අවස්ථා කීපයක් ඔබතුමාට උදා වෙනවා චිත්‍රපටිකරණයේ යෙදෙන්න. මම කැමති වර්තමානයේ මේ චිත්‍රපටයේ මේ සඳ දඩයම ගැන කතා කරන්න. සඳ දඩයම සිංහල සිනමා වංශ කතාවේ සම්පූර්ණයෙන්ම හැරවුණු ලක්ෂයක්. එක හේතුවක් තමයි මේ තමයි සිංහල සිනමා වංශ කතාවේ සිනේ ඩ්‍රාමා සිනමා නාටකයක් මේ. අශෝක හඳගමගේ සූරීගේ දෙවැනි චිත්‍රපටිය. ඒ කියන්නේ මේ චිත්‍රපටිය පටන් අරන් තියෙන්නේ 96 ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් 1996. 96 ඔව්. ඒ 96 දී ඔවුන් අත්දැක බැලීමක් කළා තියෙන්නේ. ප්‍රථම වතාවට කෞශල්‍ය ෆර්නැන්ඩෝ. ප්‍රථම වතාවට රවීන්ද්‍ර ගුරුගේ. ප්‍රථම වතාවට අපේ කැමරා ශිල්පී චන්නදේශප්‍රිය. ඒ කණ්ඩායම එක්ක සම්බන්ධ වෙලා අලුත් නිර්මාණාත්මක පර්යේෂණාත්මක කෘතියක් තමයි කරලා තියෙන්නේ. කරලා ඒ පර්යේෂණය එක කොටසක් ලෙස හඬ වෙනම ශබ්දාගාරවල ගන්න නැතුව ඒ වෙලාවේ ස්වභාවික හඬත් ඇති වෙන විදියට තමයි සඳඩේම නිර්මාණය කරලා තිබුණේ. ඊට පස්සේ ඒක විවිධ සිද්ධියක ඇති වෙලා පස්සේ බලනකොට ඒ හඬ ඇවිල්ලා නැහැ පටවලට. ඊට පස්සේ අර ස්ටුඩියෝ ගිනි ගැනීම වගේ විවිධ හේතු සිද්ධ වෙලා මේ ඊටාම වටිනා සිනමා නිර්මාණයක් සම්පූර්ණයෙන් එළියට එන්න බැරි වුණා අර දලසේය පටවල තියෙන්නේ. දැන් මේක හඳගම්මම කියලා තියෙනවා මේක මගේ දෙවෙනි චිත්‍රපටිය. ඒ වුණාට මේක මගේ 13 වෙනි චිත්‍රපටිය. දැන් මේ චිත්‍රපටියක් එතකොට එන්නේ නැහනේ. මේක දැන් W ජයසිරි කවුද අපේ මහේන්ද්‍ර පෙරේරා කෞශල්‍ය මේ වගේ ඊටාම විශිෂ්ට රංගන ශිල්පීන් රැසකගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍යයන් එකතු වෙලා තියෙන සිනමා පටයක්. නෙගටිව් වෝල්ට අර පටි වලට අරගෙන තිබුණා දැන් තියෙන ක්‍රමයට පෙන්වන්න බෑ ඩිජිටල්නේ. ඩිජිටල්. ඔව්. ඊට පස්සේ අපේ මිත්‍රයා නවරත්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අපේ විශ්වවිද්‍යාලය. ජයවර්ධනපුර අපි පුරාණ කාලේ ඉඳන් මිත්‍රයෝ. අපි කල්පනා කළා මේ රජය බලයට පත් වුණාට පස්සේ දැන් මේක පරණ යුග දෙකක්. ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වෙන්න පෙර විවිධ දුෂ්කරතා යටතේ විවිධ අඩන්තේට්ටන් වලට ලක්වෙච්ච මර්ධනයට ලක්වෙච්ච දේශපාලන පක්ෂයක්. ඊට පසුව දැන් බලය ලැබුණට පස්සේ හොඳ
ආණ්ඩු කරන්ට ඕනි. එතකොට අලුත් තත්ත්වයනුයි පරණ තත්ත්වයනුයි එක්ක කාලය ගත්තාම අවුරුදු දශක කීපයක් ගත වෙලා. ඒ තුල සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අලුත් කොටසක් අලුතෙන් එකතු කරනකොට එකතු කරන්න පුළුවන්ද කියලා අපි ඉස්සෙල්ලා ඉන්දියාවට යවලා ඉන්දියාවේදී බැලුවා මේ කලින් දලසේ අපටවල තියෙන ටික ඩිජිටල් කරණයට ලක් කරන්න පුළුවන්ද කියලා. ඔවුන් කිව්වේ තාක්ෂණය යටතේ ඒක එලෙසින්ම කරන්න පුළුවන් කියලා. ඒක විශාල තාක්ෂණික අත්දැක බැලීමක්. ඒ වගේම එදා හිටපු නළු නිළියන් අර කෘතිම වෙස් ගැනීමකින් තොරව අදත් පෙනී ඉන්නවා එදත් පෙනී ඉන්නවා. එතකොට එදා ඔවුන්ගේ තිබුණේ නොමේරු ලදරු වයසක්. දැන් තියෙන්නේ මේරු ඊට වඩා වැඩිහිටි වයසක්. එහෙම චිත්‍රපටියකුත් සාමාන්‍යයෙන් මං හිතන්නේ කොහෙවත් හැදිලා තියෙනවද කියලා මම දන්නේ නෑ. එහෙම නළු නිළියොම 1996 රඟපාපු අයම 2025ත් රඟපානවා. එතකොට ඔවුන්ගේ චරිතය ඒ දශක කීපයක් දිගට ඇදෙනවා. මේ චිත්‍රපටය ඇතුලේ සියුම් විදියට දේශපාලනය කතා කරනවා. සියුම් විදියට කිව්වට සමහර තැන්වල තරමක් යථාර්ථයට ආමන්ත්‍රණය කරනවා දේශපාලනයේ. ඔබතුමාගේ අරමුණක් තිබුණාද දේශපාලනික විවේචනයක් ගේන චිත්‍රපටිය තුනේ? නෑ, මගේ හැම චිත්‍රපටියකම සමාජ ආර්ථික දේශපාලන වශයෙන් යම්කිසි වැදගත් සංවාදයකට තුරු දෙන්න පුළුවන් ප්‍රස්තුතයක් කරන් තමයි චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඕන්නේ මම කෙල්ල පැනපු වගේ මේ සරල මතු පිටක ඒව කරන්න මගේ කවදක්වත් අදහසක් තිබුණේ නැහැ. දැන් දේශපාලනයක් තියෙනවා මේ 56 පරිවර්තන යුගය තුල ඇතිවෙච්ච වාණිජකරණය ඇතිවීම තියෙනවා සුද්ධිලයක්. ඊළඟට සිරිමැදුරේ බරපතල ලෙස තියෙනවා දේශපාලනයේ වෘත්තීය සමිති කරන නායකයෙක් තමන්ගේ ගේ ඇතුළේදී ඇති වෙන ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය. ඒකේ බරපතල දේශපාලනයක් තියෙනවා. ඊට පස්සේ මේ ද නිවුස්පේපර් වල ඉතා විශාල දරුණු දේශපාලනයක් තියෙනවා. ඒ කියන්නේ මේ මොනවද මාධ්‍යවල සිද්ධ වෙන දේවල මේ එළියේ පෙන්නන දේ හා ඇතුලේ වෙන දේවල් පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති වෙනවා. ඒක ලෝකෙත් එහෙමනේ. ලෝකේ මාධ්‍යවල දැන් අපේ රට පිළිබඳ ලෝකේ මාධ්‍යවල ගියේ අපි සමූල ඝාතනයක් කළා කියලා මාධ්‍යවලින් අරන් ගියේ. ඉතින් එතනදී අපි හරියට අසරණ වෙනවා. ඒක නිසා ඒක ඉන්ටර්නැෂනල් ෆ්‍රොඩ් එකක්. ඒ නිසා තමයි ද නිවුස්පේපර් වලට ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබුණේ. මම නිතරම නිදහස දෙනවා මේ සිනමා කරුට. ඔහුගේ අපි බලහත්කාරයෙන් කිසියම් දෙයක් කියන්නේ නැහැ. ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන්ට ඒ වගේම සිනමාකරුවන්ට වෙනත් දේශපාලනඥයන්ට සංවාදයක් ඇති කරගන්න පුළුවන්. මම කැමති තවත් ප්‍රවේශයක් ගන්න. මම මේක දේශපාලනිකව ප්‍රශ්න කරන්නේ මේ සඳදඩේම චිත්‍රපටය ඇතුලේ තියෙන දේශපාලනය ටිකක් අමුතුයි. මොකද මේක අර අතුලාන්තයේ දේශපාලනය විග්‍රහ කරනවට වඩා මතුපිට දේශපාලනය විග්‍රහ කරගෙන තමයි අතුලාන්තයට යන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂය මේ රටේ විපක්ෂයේ හිටපු ප්‍රබල සටන්කාමී පක්ෂයක් ලෙස කාලාන්තරයක් තිස්සේ අරගලවල නිරත වුණා. ඒ අරගල වලින් පසුව වුන් දැන් ආණ්ඩුව අරගෙන ඉන්නවා. එතකොට අරගල කරන්න පුළුවන් ආණ්ඩුව බාරගත්තා. ආණ්ඩුව කරන්න පුළුවන්ද බැරිද කියන විවේචනයේ චිත්‍රපටය ඇතුලේ මතු වුණා කියලා මට හිතෙනවා. මට හිතෙනවා මේක නිසා ඔවුන්ගේ හිත රිදුණා කියලා. අපි දැක්කා ලාල්කාන්ත ඇමතිවරයා මේ ළඟදී මේ ඊයේ පෙරේදා ටිකක් සරප් උත්තරයක් දෙනවා චිත්‍රපටියට බලන්නෙත් නැතුව. ඔබතුමා මොකද හිතන්නේ ගැන? මම අපේ ලාල්කාන්ත ඇමතුමා සාමාන්‍යයෙන් මම ගරු කරන චරිතයක්. මොකද හේතුව මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ රාශියක් කළා. රට පුරා විවිධ ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීම, ගැමිදිරිය වැඩසටහන් කිරීම, එක ගමක් එක නිෂ්පාදනයක් කිරීම යනාදී වශයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කෙටි කාලයක් තුලදී ගොඩක් වැඩ කරලා
ඒ අමාත්‍යාංශයේ මගෙන් පස්සේ ඉල්ලලා බාරගත්ත ඇමතිවරයා තමයි ලාල්කාන්ත ඇමතිතුමා. එතුමා යටතේ සුනිල් නැන්දුන්ගෙත් ඇමතිතුමක් තියෙනවා. ඉතින් මගේ වැඩ කරන කලාව යනාදිය පිළිබඳ එතුමට අවබෝධයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව නම් මම හිතන්නේ මේ විචාරය එතුමා කරන්න ඇත්තේ එතුමට කවුරු හරි කියපු දෙයක් මත. මම ලාල්කාන්ත අමාත්‍යතුමාටත් ආරාධනයක් කැව්වා අපේ සුනිල් සෙනවිරත්න අමාත්‍යතුමත් පැමිණිලා හිටියා. දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව හැම පක්ෂයකම නායක කාරකාදීන්ට විශේෂ දර්ශනයක් පැවැත්වුවේ. නැවතත් මම ආරාධනා පත්‍රයක් යවලා තියෙනවා තව දිනයක් මේ එතුමට මේ චිත්‍රපටිය බලලා ඉවරලා පුළුල් විචාරයක් කිරීම සඳහා දායක වෙන්න කියලා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒක අපි උදාහරණයක් විදියට අශෝක හඳගම රාණි කියන චිත්‍රපටිය පසුගියදා තිරගත වුණා. ඒ චිත්‍රපටියේ එක කාලයක් තුල ප්‍රේමදාස යුගයේ රිචාඩ් සොයිස ඝාතනය පිළිබඳවනේ තිබුණේ. ඔව්. ඒකේ සමහර මේ දෙබස්වල දේශපාලනඥයන්ගේ නංගන් යනාදියත් එක්ක කතා වුණා. කවුරුවත් ඒ දේශපාලන පක්ෂවල ඒකට විරුද්ධයක් දැක්වෙන එක. ඒක තමයි කලාකෘතිවල හැටි. ස්වභාවය. දැන් නාට්‍යයක් බලන්න ගියොත් එම අපි බොහෝ වෙලාවට මම නාට්‍ය බලන්න යනවා. ඒ වෙලාවේදී දේශපාලනඥයන්ට එහෙම නිර්දේය විදියට ඒ දෙබස් වලින් එහෙම පහර දෙනවා. ඔව්. ඉතින් අපි ඒක බලාගෙන ඉඳලා නාට්‍යකරුවා එක්ක වෛර බැඳගැනීමේ තේරුමක් නෑ. එහෙම තමයි කලාව. ඒ සංවාදය සමාජයේ තියෙන සංවාදය. ඔව් සමාජයේ තියෙන සංවාදය. ඔව්. ඒ නිසා අපි ප්‍රබුද්ධ තලයකට ගේන්න ඕනේ. අපි මේට නිතරම සිනමාවෙන් උත්සාහ දැරිය යුත්තේ අලුත් යමක් අලුත් ආකාරයකට විවිධ අත්දැක බැලීම් යනාදී ඔස්සේ ගිහිල්ලා ජාත්‍යන්තර තලය තුල අපිට ඉඩකඩක් ලබා ගන්න පුළුවන්ද අපේ නිර්මාණකරුවන්ට කියන එක තමයි උත්සාහ දැරිය යුත්තේ. අපි දන්නවා දැන් බන්දුල ගුණවර්ධන ආචාර්යතුමා දරුවන්ට උගන්වලා ඉවරයි. පොත්පත් ලියලා ඉවරයි. සමහර වෙලාවට ඇතැම් විට දේශපාලනය කරලා ඉවරයි වෙන්නත් පුළුවන්. තවදුරටත් ඉඩකඩ තියෙනවා. හැබැයි මට හිතන දෙයක් තමයි මෙතුමා නතර කරන එකක් නෑ සිනමාකරණය. ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටතම සම්මානිත සිනමා අර්ථපතිය හැටියට මෙතුමා සිනමාවෙන් සමුගත්තොත් සිනමාවට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. අදහසක් තියෙනවද නැහැ නේද? දැන් කිසිම අදහසක් නැහැ. මොකද මේ දිනවල අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කවදාවත් ලංකාවේ කෙනෙක් දරුවන්ට ගුරුවරුන්ට චිත්‍රපටියක් හදන්න දීලා නැහැ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ විභාගයේ සඳහා අවශ්‍ය සිනමා නිර්මාණයක් කරලා තියෙනවා. මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, ඒ වගේ ආචාර්යවරුයි දරුවෝයි ඔක්කොම කළා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිනමාපටයක් හදලා තියෙනවා. ඔව්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මමයි. එතකොට ඒක ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ වෙන්නේ. ඒක ඉතා හොඳ නිර්මාණයක්. අන්නෝන් හඳුනාගත්තොත් ඔබම. සිංහල නම. ඔව්. ඒ අන්නෝන් චිත්‍රපටි හදලා තියෙනවා. ඊට පස්සේ තව ප්‍රතිභාපූර්ණ සිනමා කරුවේ මේ නාට්‍ය හා මාධ්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ ප්‍රවීණෙක් හා උගතෙක් වන ආචාර්ය බර්ට්‍රම් නිහාල් සිනමාවට අපි කැන්දන් ඇවිල්ලා තියෙනවා. දරී කියලා කර්මචාරිකා සම්මාන දිනපු කෘතියක්. ඊටාම විශිෂ්ට නිර්මාණයක් ලෙස නිර්මාණය කරලා තියෙනවා දරී. අශෝක අතාවුද හෙට්ටි සමග දැන් කාලකට ඉස්සෙල්ලා අපි සම්මාදම් වෙලා හදලා තියෙනවා ආදර අන්දරේ කියලා සිනමා නිර්මාණයක්. ඊළඟට පරාක්‍රම නිරියල්ල ශූරීන්. ඔව්. ඔහුගේ අපි දීපු 4 වෙනි සිනමා කෘතිය සිරිමැදුර අයෝමා 3 වෙනි එක. 3 වෙනි එක. සීනේකි දෙපා නැති. ඒකත් පර්යේෂණාත්මක විස්මිත නිර්මාණයක්. දෙදෙනෙක් පමණක් තමන්ගේ දුෂ්කර ජීවන අරගලයක යෙදෙන ආකාරය පිළිබඳ අපූර්ව අත්දැකීමක් සිනමාවට ලබා දෙන කෘතියක් බවට පත්වේ සිහිනයකි දෙපා නැති. දැන් මේ සියලුම සිනමා කෘතීන් අපි අන්තර්ජාතික සිනමා උළෙලවල් වලට මේ දිනවල යවමින් පවතිනවා. ඒක නිසා ජාත්‍යන්තර වශයෙන් මේ සිනමා කෘති පිළිබඳ ඇගීමක් අනාගතයේ සිද්ධ වෙයි කියලා අපි හිතනවා. මම අර
ඉඟියක් කරා ඔබතුමා සමුගනී දන්නෙත් නැහැ කියලා දේශපාලනය ගැන කතා කරන්නේ නැති වුණත් ඔබතුමා ඒ ගැනත් වචනයක් දෙයක් කියනවා නම් හොඳයි. නෑ මම හිතන්නේ අපි බොහොම අමාරු අවස්ථාවකදී රට ගොඩාරන් ජාතික වැඩසටහනක් සකස් කරලා දීලා තියෙනවා. ආර්ථික පරිවර්තන පනතින් මේ රට පරිවර්තනය වෙලා 2048 වෙනකොට සංවර්ධිත රටක් බවට පත්වෙන්න කටයුතු කළ යුත්තේ කෙසේද කියලා. ඒ දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුමත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇති කරන් තියෙන ගිවිසුණුත් ප්‍රකාරව රට ආණ්ඩු කරගෙන යනවා. එතකොට මගේ පුද්ගලික අදහස තමයි අවංක අදහස මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ කණ්ඩායමට මුළු කාලයම රට ආණ්ඩු කරන්න ඉඩ දිය යුතුයි. ඔව්. ඒ තුලින් තමයි ඔවුන්ට අත්දැකීමක් ලැබෙන්නේ. ඔවුන් දීර්ඝ කාලීන දේශපාලන චාරිකාවක යෙදিলা රටක් ආණ්ඩු කරන්නේ කියන එක. අපිට තියෙන මානව දයාව, අනුකම්පාව, සිතුම් පැතුම් ආකල්ප ජනවාර ධර්මතා අනුව කොතෙක් දුරට ආර්ථිකයක් කළමනාකරණය කරන්න පුළුවන් රජයකට කියන එක පිළිබඳ ඔවුන්ට ප්‍රායෝගික යථාර්ථවාදී අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතුයි කියන එක තමයි මගේ අදහස. ඔවුන්ට කරගන්න අමාරු වුණොත් අපිට පළපුරුද්ද අත්දැකීම හා හැකියාවන් තියෙන අය ලෙස ඒ පිළිබඳ වගකීමක් උසුලන්න යුතුයි කියලා අවස්ථාවක් රටේ ලැබුණොත් ඒ වගේ අවස්ථාවලදී මම මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් වශයෙන් මේ රට කඩාන වෙන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් 2001 දී ආර්ථිකයේ ඍණ 1.4ක් වෙලා ආර්ථිකය කඩා වැටුණා. දෙවෙනි අවස්ථාව 2022 දී ඍණ 7.8ක් වෙලා ආර්ථිකය කඩා වැටුණා. ඒ කඩා වැටුණ අවස්ථා දෙකේම මම වගකිව යුතු කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් මම දන්න ශාස්ත්‍රය අනුව ඒ රට ආපහු ගොඩ ගැනීම සඳහා දායක වෙලා තියෙනවා. බුද්ධිමය දායකත්වයක් මම සපයලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් නැවත ඇති වුණොත් ආපහු දේශපාලනය කරන්න. හොඳයි. පක්ෂ දේශපාලනය කරන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ. දේශපාලනය ගැන කතා කරේ අපට තියෙන වගකීමක් සහ යුතුයකමක් දේශපාලනය ගැන මෙතුමා ගැනත් චුට්ටක් සඳහන් කරන්න ඕන. බදුළු ගුණවර්ධන කියලා කියන්නේ කවුරු හරි මගෙන් අහුවොත් බදුළු ගුණවර්ධන කවුද කියලා මට තියෙනවා පොඩි පුරකථනයක් කරන්න. බදුළු ගුණවර්ධන කියන්නේ මේ රටේ ආර්ථික විද්‍යාව සහ ඔය වාණිජ්‍ය මූල්‍ය ශාස්ත්‍රයේ ගුරුවරයෙක් විතරක් නෙවෙයි. විශාල ගුරුවරයා ලෙස විශාල ගෝල පරම්පරාවක් නිර්මාණය කළ මේ රටේ අභිවෘද්ධිය පිණිස ඔවුන්ව වෘත්තීය මට්ටම් වලට යවපු කෙනෙක්. උසස් අධ්‍යාපනයට යවපු කෙනෙක්. ඒක එක පැත්තක්. ඒ ශාස්ත්‍රය තුලින් එතුමා ජීවත් වෙන්න ඇති තරම් මුදල් හරි හම්බ කළා. අපි දන්නවා ඒ මුදල් වියදම් කරමින් තමයි මේ සිනමාකරණයේ යෙදෙමින් සිනමාකරණයේ පරිශන කරන්න බොහෝ අයට අත නොමසුරුව දායක වෙන්න නොමසුරුව අතහිත දුන්නේ. ඒත් එක්කම මා ඔහු ගැන දන්න විදිහට ඔහු කවදාවත් දේශපාලනයෙන් හරි හම්බ කළ කෙනෙක් නෙවෙයි. දේශපාලනය වෙනුවෙන් වියදම් කරපු කෙනෙක්. කවදාවත් දේශපාලන ප්‍රතිලාභ ලබාගෙන නැහැ. මන් දන්න විදිහට වැටුප් ලබාගෙන නැහැ. මන් දන්න විදිහට වාහන පර්මිට් ලබාගෙන නැහැ. පර්මිට් ලබාගෙන තියෙනවා. පර්මිට් ලබාගෙන තියෙනවා. නිල නිවාස ප්‍රතිලාභ ලැබලා නැහැ. ඔව්. යම් යම් ප්‍රතිලාභ ලබා ගැනීම විශේෂයෙන් මේ අවුරුදු මං හිතන්නේ 10කටත් වඩා වැඩි කාලයක් ඇමතිවරයෙක් ලෙස කටයුතු කළත් කවදාවත් වැටුප් ලබාගෙන නැහැ. මම වැටුප බුද්ධිත යුද්ධය තියෙන කාලේ හදලා තිබුණ අරමුදලක් අපි වෙනුවෙන් අපි. ඔව්. ඒ අරමුදලට කෙලින්ම පාර්ලිමේන්තුවේ වැටුප යවපු එකම മന്ത്രിවරයා මම. ඔව්. ඊළඟට ඒ යුද්ධය නිම වුණාට පස්සේ අපේ අම්මා සමාජ සත්කාරක අරමුදල කියලා එකක් හදලා ඒට බැර කරලා මගේ මවමිය ගියට පස්සේ ඊට පස්සේ අපි හැදුවා ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදල. ඒ අරමුදලේ මගේ පුද්ගලික බදු ගෙවන මුදල් මිලියන 10ක් ලක්ෂ 100ක් දාලා මගේ ඥාති හිත මිත්‍රාදීන් ඔක්කොම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිල්ලූ ප්‍රාග්ධනය. ගිල්ලූ ප්‍රාග්ධනය කියන්නේ මම මැරුණාම මගේ දරුවන්ටවත් මගේ ඥාති හිත මිත්‍රාදීන්ටවත් කාටවත් ගන්න බෑ. ඒක දැම්මොත් දැම්මමයි. ගිල්ලූ ප්‍රාග්ධනය මායි ජාතික ඉතිරි කිරීම බැංකුවයි අතර
ගිවිසුමක් තියෙනවා. සාමාන්‍ය පොලියට වඩා 3%ක් වැඩිපුර පොලිය දෙනවා. ඔව්. ඒ පොලී වෙනම ගිණුමක දාලා මසකට රුපියල් 2000 බැගින් මමයි තාක්ෂණ වේදේ විෂය ධාරාව ලංකාවේ හඳුන්වලා දුන්නේ. දුප්පත් ළමයිට ඒ පොලී මුදලින් වාර්ෂිකව ශිෂ්‍යත්ව දෙනවා අවුරුදු 2ක් යනකම් රුපියල් 2000 ගානේ ළමයිට දෙනවා. ඉතින් ඒක මං හිතන්නේ ලලිත් තුලත් මුදලේ ඇමැතුමා මහපොළ ඇති කළා වගේ මගේත් පරමාර්ථයේ තියෙන්නේ තව දවසක් මොනවා හරි කළත් මේ අරමුදල අපි නැති කාලෙකත් දිගටම වැඩි පිරිසක දුප්පත් දරුවෝ පිරිසකට ප්‍රතිලාභ දෙන්න හදන්න පුළුවන් නම් ඒක වෙනුවෙන් මහන්සි වෙන්න. හොඳයි. එහෙමනම් ආචාර්ය බන්දල ගුණවර්ධන මැතිතුනි ඔබට බොහොම පිං දායක වුණාට මේ සත්කාරයට. ඒ වගේම මේ ගැන කතා කරලා සිනමාව ගැන ඔබ දක්වපු නොමසුරු දායකත්වයට ඔබට සිනමා ප්‍රේක්ෂක නායක ඇති. ඒ වගේම ඔබතුමාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවයත් සමගම. එhmenan තවදුරටත් රටට සේවය කරන්න බන්දුල ගුණවර්ධන යෙහෙන් වැඳ වේවා කියමින් ප්‍රාර්ථනා කරමින් අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. Be positive වේදිකාව තුළින් අපි මේ වගේ සංවාද නිතර ගෙන එනවා. ඉතින් ඔබටත් යුතුයකමක් තියෙනවා අපටත් යම් කිසි අනුග්‍රහයක් දක්වන්න. සබ්ස්ක්‍රයිබ් කරමින් අපව දිරිමත් කරන්න. මේ වගේ සංවාද තුළින් තවදුරටත් අපි ඔබ හමු වෙනවා ඉදිරියේදීත්. බොහොම ස්තුතියි.